කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා රෝග තත්ත්වයන් පිළිබඳව තමයි අද ඔබත් එක්ක මම කරුණු බෙදාගන්නේ. කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා රෝග තත්ත්වයන් කිව්වහම මෙන්න මේ කියන තුන ගොඩක්ම ප්‍රසිද්ධ තත්ත්වයන්. පළවෙනි එක තමයි පීයුරු පිළිකා. ඒ වගේම ගර්භාෂගත පිළිකා සහ ගැබ් ගෙල පිළිකා. ඊට අමතරව පෙනහළු සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකාත් කාන්තාවන් අතර බහුල පිළිකා වර්ගයන් වෙනවා. මේකෙන් ගොඩක්ම අවධානය යොමු වෙන සහ නිරන්තරයෙන් චෙක් කරන්න ඕනේ තත්වයක් තමයි මේ පීයුරු පිළිකා කියලා කියන්නේ. මෙතනදී අපි සාමාන්‍යයෙන් කාන්තාවකට වයස අවුරුදු 30ට වැඩි අවස්ථාව වෙනකොට අපි කියනවා ස්වයන් පීයුරු පරීක්ෂාවක් ගෙදර දීම කරගන්න කියලා. සාමාන්‍යයෙන් MOH හරහා මේවා පෞල් සෞඛ්‍ය නිලධාරීන් ඔස්සේ කාන්තාවන්ට ගෙදර දීම කරගන්න විදිහ දැනුවත් කරනවා. ඊට අමතරව ඔබ දරු ප්‍රසූතියකට සූදානමින් ඉන්න අවස්ථාවකදී වුණත් වෛද්‍යවරුන් පවා මේවා පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම තමයි ඔබ අවුරුදු 35ට වැඩි කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම ගැබ් ගෙල පරීක්ෂාවක් කරගන්න ඕනි. පැප් පරීක්ෂාවක් කරගන්න අවශ්‍යයි. ගැබ් ගෙල පිළිකාවක් ඔබට වැළඳීමේ අවදානමක් තියෙනවද කියලා දැනගන්න. පීයුරු පරීක්ෂාවේදී මෙන්න මේ කියන ලක්ෂණ ඔබට තියෙනවා නම් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙනවා. පීයුරේ ස්වභාවය වෙනස් වෙලා නම්, ඒ කියන්නේ ගැටිත්තක් වගේ ඇවිල්ලා නම්, ඒ ආශ්‍රිතව අත්ආශ්‍රිත කුද්දට ඉදීමක් ඇති වෙලා තියෙනවා නම්, පීයුරුවේ ස්වභාවය අපි කියනවා ඔරෙන්ජ් පීල් අපියරන්ස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ දොඩම් ගෙඩියක පොත්තේ තියෙන අර තිත්තිත් වගේ ස්වභාවය වගේ පීයුරේ ස්වභාවය පේන්න තියෙනවා නම්, ඒ වගේම තන පුඩුව ආශ්‍රිතව අසාමාන්‍ය විදිහට ශ්‍රාව ගැලීමක් සිද්ධ වෙනවා නම්, විශේෂයෙන්ම මේ ශ්‍රාවයන්ට ගන්ධයක් සහිත නැහැ. ඒ කියන්නේ ගඳක් තියෙන ශ්‍රාවයන් පිට වෙනවා නම්, මෙන්න මේ කියන කාරණා ඔබට තියෙනවා නම් සහ ඔබේ ශරීරයේ එක පාට හිටි හැටි බර අඩු වෙලා තියෙනවා නම් ඔබ විශේෂ සැලකිල්ලක් දක්වලා වෛද්‍යවරයාගේ උපදෙස් පතන එක වැදගත් වෙනවා. මොකද පීයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඔබට තියෙන්න පුළුවන් නිසා. ඉතින් මේ වගේ ලක්ෂණ ඔබට තියෙනවා නම් ඔබ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න අමතක කරන්න එපා. මේ වගේ වටින කරුණු දැනගන්න මගේ Facebook, TikTok සහ YouTube channel follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා.